මේ තියෙන්නේ තව ඉඩමක්. මේ හරිය නම් ගස් පාඩුයි. මෙතන පර්චස් 20යි. මේ ඉඩමේ කෙරවලෙන් පටන් ගත්තේ. දැන් පාරට යනකම් යන්නේ. මේ තියෙන්නේ පාර. මේක තමයි ඉඩම කැලේ වෙලා තියෙන්නේ. සුද්ධ කරලා ඝන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඒකේ පොඩි ගේකුත් තියෙනවා. ගේ වටේ නම් කැලේ වෙහිලා. ගේ වටේ නම් කැලේ වෙහිලා නේ තියෙන්නේ. ටොයිලට් එකෙන් උඩට වෙන කැලලක්. මේ ටොයිලට් එකෙන් පහළට ගේ තියෙන කොටසත් එක්ක තව කොටසක්. කොටස් දෙකක්. දෙකේම එකතුව පර්චස් 60ක් විතර වගේ. ගේ නම් සුද්ධ කරලා ගන්න වෙලා තියෙන පොඩි ගයක්. නිදක් තියෙනවා. මේ පොල් ගස් ටිකක් තියෙනවා. පාර අයිනට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ ළිඳ. මේ තියෙන්නේ පාර. තාර පාරට ටිකක් දුරයි මෙතන ඉඳන්. බස් යන පාරට කිලෝමීටර් භාගයක් විතර තියෙනවා. 0.7යි 6යි 308යි 6යි 328ට කෝල්ලයක් දෙන්න ඕන නම් මේ පොල් ගස් ටික එහෙම හොඳයි. හරි.